කැම්පස් එකේ තියෙන පුනරාගමන ඉවෙන්ට් එක බලන්න. ඒ ඉවෙන්ට් එකේ මාත් පර්ෆෝම් කරන්න ඉන්නවා. මම ලෑස්ති වෙලා ඉන්නේ. මේ ඉවෙන්ට් එක කරන්න අපේ කැම්පස් එකේ අවුට් වෙලා ගිය මියුසික් සර්කල් එකේ ඉඳපු අයියලා අක්කලා. අපේ අයියලා අක්කලා යාළගේ රස්සාවල් මේ වතේ ප්‍රැක්ටිස් කරගෙන කොහොමද මේ ඉවෙන්ට් එක යන ඇවිල්ලා ඉන්නේ. දැන් වල පිරෙන කට්ටිය පිරලා ඉන්නේ. ඒත් එක්ක යමු. දැන් ඉවෙන්ට් එක බලන්න මේ කොන්දේ. ඉවෙන්ට් එක දවස පෙන්වන්න කලින් මම ඔයාලට පෙන්වන්නේ අපි මේ ඉවෙන්ට් එකට ලෑස්ති වුණේ කොහොමද ප්‍රැක්ටිස් කළේ කොහොමද කියලා. මේ අපි ප්‍රැක්ටිස් අතර ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් කිහිපයක්. මේ වැඩේට අපි දවස් කීපයයි ප්‍රැක්ටිස් කළේ. මේ වැඩේ අපිට තිබෙන ගෲප් සෝං එකක් කියන්න. මේ ඉවෙන්ට් එකට කලින් දවසේ අපේ සීනියර් අයියලා අක්කලාත් ඇවිත් ඉඳියා අපේ ප්‍රැක්ටිස් බලන්න. එහෙනම් ඔන්න ප්‍රැක්ටිස් ඉවරයි. අද යමු මාත් එක්ක ඉවෙන්ට් එක බලන්න. මම මේ දැන් යන්නේ ඉවෙන්ට් එකට කලින් ලෑස්ති වෙන්න කැම්පස් එකට. අපි ඩ්‍රෙසින් රූම් පැත්තට යනකොටත් වල පිරෙන්න සෙනග ඇවිල්ලා තිබුණේ. ඉතින් කට්ටිය දිහා බලාගෙන අපි ගියා ඉක්මනින් ලෑස්ති වෙලා එන්න. මේ විදිහට අනිත් ඔක්කොම වැඩ හරි. අපිට ලෑස්ති වෙන්න තමයි තිබුණේ. ඔන්න ඉතින් පුරුදු විදිහට හැම ඉවෙන්ට් එකට වගේම අපේ කට්ටිය කලබලේ පිටපිට ගාලා ලෑස්ති වෙනවා. මේ තරම් සෙනගක් ඇවිත් ඉද්දිත් එදා වෙච්ච අවාසනාවන්තම දේ තමයි හොඳටම වැස්සා. කොහොම හරි එදා දවස් ඉවෙන්ට් එක කරන්න උපරිම try කළා. කොහොමවත් කරගන්න බැරි තරමට ඉන්ස්ට්‍රුමන්ට්ස් ආපු අය තෙමෙන තරමට මාර විදිහට වැස්සා. වැස්ස කියලා ඌව වෙල්ලස්ස එහෙම සැලෙනවද? කොහෙත්ම නෑ. ඔන්න අපේ අයියලා අක්කලා අපිව කැන්ටින් වලට එකතු කරලා මීටින් එකක් අරන් කිව්වා අද දවසේ වෙච්ච දේ අපිට නතර කරන්න බැරි දෙයක් නිසා එයාලා එක දිගටම ඉන්න අද නැති වෙච්ච ෂෝ එක හෙට දවසේ කොහොම හරි කරනවා කියලා. ඉතින් මේ වෙද්දි ළමයි එළේ ඉඳන් කැන්ටින් වල ඉඳියා මේ කතාව අහන්න. ඒ වගේම අයියලා අක්කලා විශ්වාස කරලා මේ හැමෝම මෙතනට ඇවිල්ලා ඉඳියේ. ඉතින් ඒ නිසා මේ ආපු හැමෝම වෙනුවෙන් එදා රෑ සමාජ කැන්ටින් එකේ පොඩි අන්ප්ලග් ෂෝ එකකුත් එයාලා කළා. ඒ වගේම ඊට පහුවදා මේ ෂෝ එක කරන්නත් එයාලා පොරොන්දු වුණා. එදා ඉවෙන්ට් එක කරගන්න බැරි වුණත් ලස්සනම මතක අපේ කැම්පස් ජීවිතයට එකතු වෙන දවසක් එදා අපිට ඉතුරු වුණා.
ඔන්න එහෙනම් මෙතන ඉඳලා පටන් ගන්න දෙවෙනි දවසේ. පළවෙනි දවසේ වැස්ස නිසා අපිට වැඩේ කරන්න බැරි වුණානේ. ඔන්න අපි පුනරාගමන ඉවෙන්ට් එකේ ඒ නිසා ආයෙම ඉරිදා දවසේ, ඒ කියන්නේ ඊට පහුවදා දවසේ කරන්නයි යන්නේ. කලින් දවසේ ඉවෙන්ට් එක පටන් ගන්න ඉඳිය 7ට විතර. හැබැයි වැස්ස නිසා ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා මේ පාර අද ඉවෙන්ට් එක ටිකක් කලින් හවස 3 වගේ වෙද්දි පටන් ගන්න අයියලා අක්කලා ප්ලෑන් කරලා තිබ්බේ. දැන් අපිත් මේ වලට යන ගමන් ඉන්නේ. මේ අපි මේක යටට යමු. ඊයේ වගේ මෙතින් ඔන්න අද දවසෙත් අපි ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අද ටිකක් කලින් ඉවෙන්ට් එක පටන් ගන්න නිසා අපි ඉක්මනින් ඇවිත් කලින් ලෑස්ති වුණා. මම නම් අද ලෑස්ති වෙද්දි කරපු එකම වෙනස ඊයේ දාපු එරික්ස් දෙක වෙනුවට අද මම තෝඩු දෙකක් දැම්මා. මට හිතුණා එහෙම කළොත් ලස්සන වෙයි කියලා. ලෑස්ති වෙලා ඉවර වෙලා මේ පාර අපිත් ගියා ඔඩියන්ස් එකට. මොකද මේ ඉවෙන්ට් එක කලේ මං කියවනේ අපේ ලොකු අයියලා අක්කලා කියලා අවුට් වෙලා ගිය. ඒ නිසා අපිට කරන්න ලොකු වැඩක් තිබුණේ නැහැ. අපිටත් මේ පාර ඔඩියන්ස් එකේ වාඩි වෙලා ඉවෙන්ට් එක ටිකක් බලන්න chance එකක් ලැබුණා. ඒ වගේම අපේ අයිටම් එක තිබුණෙත් ඉන්ටර්වල් එකෙන් පස්සේ නිසා අපි ඒ වෙනකන් ටිකක් නිදහසේ මේ පාර මේ ඉවෙන්ට් එක බලුවා. එහෙනම් ඔන්න මෙතන ඉඳලා ඔයාලටත් පුළුවන් අපිත් එක්ක පුනරාගමන ඉවෙන්ට් එක බලන්න. बदला था नहीं पर अंदर से धड़का ටික ටික රෑ වෙද්දි තමයි වැඩේ ලස්සන හරියටම පේන්න ගත්තේ. මේ ඉවෙන්ට් එකේ ප්ලේ කරපු සින්දු එකක් දෙකක් කරනම අනිත් ඔක්කොම වගේ පරණ මාරම ලස්සන අහන් ඉන්න ආස හිතෙන සින්දු ඔක්කොම තිබුණේ. ඒ විතරක් නෙමෙයි නොකියම බෑ මේ ඉවෙන්ට් එකේ ඇනවුන්ස්මන්ට් පාර්ට් එකත් මාරම ලස්සනයි. ඒක මාර විදිහට අහන් ඉන්නකොට හිතට දැනෙනවා. බිම්බරක් සෙනග සින්දුවට පස්සේ තිබුණේ අපේ අයිටම් එක. දැන් අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ ස්ටේජ් එකට යන්න. අපේ අයිටම් එක ඉවර වෙලා ඔන්න අපි ආයෙම ආව ඔඩියන්ස් එකට ෂෝ එකේ ඉතුරු ටික බලන්න. ඒ තමයි අද පුනරාගමන ඉවෙන්ට් එකේ අන්තිම සින්දුව. එහෙනම් මෙතනින් පුනරාගමන ෂෝ එක ඉවරයි. අද බ්ලොග් එකත් ඒකම ඉවර කරන්නයි. ගිහින් එන්නම්. බයි.